සුබ දවසක් ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් පිළිගන්න අදත් අපේ YouTube channel එකට ඔයගොල්ලෝ අදත් තරම් ආව තවත් හොඳ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ Google account එකේ password එක මේ හොයාගන්න එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වීඩියෝ වල තියෙන විදිහට එයාලා දාලා තියෙන්නේ මේ password එක හොයාගන්න නම් ඔය කලින් password එකම ගහලා තමයි password එක change කරන්න ඕනි. ඒක ඉතින් password එක අමතක නම් අනිත් එක ගහන්නත් බෑනේ. එහෙනම් ඒකට විසඳුමක් වශයෙන් පිළිවෙලක් ගෙනත් තියෙනවා. හරි මගේ channel එක දැම්ම subscribe කරලා නැත්නම් notification button එක all තියාගන්න. එතකොට මේ වගේ වටින වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. YouTube එකේ search කර ඉන්න ඕනේ නැහැ. ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන්ම. හරි එහෙනම් අපි අද වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඔයාලගේ Gmail එකට යන්න ෆෝන් එකේ. ෆෝන් එකේ Gmail එකට ඇවිල්ලා යනෝනේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා වම් පැත්තේ උඩම ඉරි තුනක්. ඒ ඉරි තුන ටච් කරලා ඔයාලා මෙන්න මෙතන settings එකට යන්න. මෙන්න එහෙම පල්ලෙහාට තියෙනවා settings කියලා. ඒකට ගියපුවාම ඔයාලගේ දැනට තියෙන emails ඔක්කොම පෙන්නනවා. ඔයා මෙතන ඔයාලගේ password එක change කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ password එක අමතක email එක තෝරගන්න. මම මේ නිකන් හදපු Gmail එකක් මම පෙන්නන්නම්. හරි මෙහෙම Gmail එක ටච් කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ ගොඩක් ඒවා පෙන්නනවා. account inbox notification general කගා ගොඩක් ඒවා පෙන්නනවා. ඔයාලා මෙන්න මෙතන මේ ඉඩ දකුණු පැත්තේ උඩම තියෙනවා තිත් තුනක්. අන්න ඒක උඩ ටච් කරලා ඔයා එතන තියෙනවා manage accounts කියලා. අන්න ඒක උඩ එකපාරට ටච් කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙහෙම එකක් බලන් යන්න. ඊට පස්සේ ඔයාලා එතනින් back වෙන්න. back වෙලා ඔයාලා ඊට පස්සේ යන්න ඕනි ඔයාලගේ මෙන්න මේ account එකේ මෙන්න මෙතන තියෙන account කියන තැන manage your Google account කියලා තව එකක්. අන්න ඒකට යන්න ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ load වෙලා ඔයාලට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ඔයාලගේ account එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන ඔයාලගේ account එකේ නමත් එක්ක ඔයාලා මෙතන get started දෙන්න. get started දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන ඔයාලනේ personal info කියලා එකක්. ඒක ටච් කරලා ඔයාලා පල්ලෙහාට ගියපුවාම තියෙනවා යාළුවනේ ඔයාලගේ මෙන්න මේ විදිහට තියෙනවා password එක කියලා. මෙන්න මේ ඔයාලට වෙනදී පල්ලෙහාට ගියපුවාම password කියලා තියෙනවා. ඔයාලට එන්නේ ඒක උඩ ටච් කරගන්න ඕනි. ඊට පස්සේ ටච් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම load වෙනවා. ඇතර මතක් කරන්න යාළුවනේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ටච් කරලා subscribe කරන්න. ඒ වගේම ඊට පස්සේ මතුවෙන bell icon එක all දාලා තියාගන්න. හරි අපි දැන් මෙතන ඇවිල්ලා තින්නේ. දැන් ඔයාලට මෙතන තියෙනවා enter your password කියලා. මෙතන තමයි ඔයාලගේ කලින් password එක ගහලා වෙනස් කරගන්න ඕනේ. අපි ඊට වෙනස් විසඳුමක් මම දෙනවා කිව්වා. හරි. ඊට පස්සේ ඔයාලට යට වෙනවා forget password කියලා නිල් පාටින් තියෙනවා. ඔයාලා ඒක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරපුවාම යාළුවනේ මෙන්න මේ වගේ තැනකට තමයි යාළුව එක්කන් එන්නේ. ඊට පස්සේ උඩ තියෙනවා account recovery කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා use your screen lock කියලා දෙනවා පල්ලෙහා. ඔයකින් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ screen එක එහෙම නැත්නම් ඔයාලගේ phone එකට ඇතුල් වෙනකොට තියෙන password එක ඔයාලා කොහොමද දන්නවනේ. ඒ password එක ගහලා මෙතන ඔයාගේ account එක මෙතන මේ password එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය පල්ලෙහා දෙනවා try another way කියලා. ඊට පස්සේ continue කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා එතන continue කියන බටන් එක එකපාරට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ ගහන්න පුළුවන් ෆෝන් එකේ password එක. හරි දැන් මම මගේ ෆෝන් එකේ password එක ගහගෙන ඉස්සරහට යනවා next දීලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙලා ඔයාලගේ අලුත් password එක මෙතන හදන්න තියෙනවා. අනිවාර්යෙන් යනුනේ capital ඔක්කොම charactersලා 8ක් වෙන්න ඕනේ. අඩුම ගානේ ඔක්කොම જાති 8ක් තියෙන්න ඕනේ. ඒ වගේම capital simple mix වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඉලක්කම් තියෙන්න ඕනේ. හරි අපි capital simple mix හොඳ password එකක් ගහමු. මේ account එක නම් මට වැඩක් නැහැ. ඒකින්ද මම normal password එකක් දාන්න. පල්ලෙහාත් ගහන්න තියෙනවා. ඒකින්ද හොඳ මතක වෙන එකක් දාන්න ඕනේ. මිනරනේ අපි මතකෙට එකක් දාමු පල්ලෙහාට copy කරලා දාගන්න පුළුවන්. හරි එයාලා මෙතන යෝජනාවක් දෙනවා. එයාලා මෙතනින් දෙනවා password එකක්. මෙන්න මේ විදිහට ඔයාලට ඒක දාගන්න පුළුවන්.
හරි අපි එතනින් බැක් වෙලා අපේ පාස්වර්ඩ් එක අපි හදාගමු. හරි මම මෙතෙන්ද ගහනවා king sl yt 0.5 කියලා. හරි අපි පල්ලෙහාත් ඒකම ගහමු. king sl yt 0.5 කියලා ගහමු. හරි අපි බලමු පාස්වර්ඩ් දෙකම එක වගේද කියලා. හරි දෙකම එක වගේ. අපි දැන් ඊට පස්සේ දෙමු save password කියලා මෙතන. save password කියලා දුන්නාට පස්සේ මේ විදිහට load වෙලා ආයෙත් මේ වගේ එකක් එනවා. ඔයා අතන ගහගත්ත එකම ආයෙත් මෙතන ගහන්න. ආයෙත් ගහගන්න king sl yt 0.5 කියලා. හරි අපි පල්ලෙහාත් ඒකම ගහගමු. king sl yt 0.5 කියලා ගහගත්තා. අපි බලමු දෙකම එක වගේද කියලා. හරි යන්නේ දෙකම හරි. ඊට පස්සේ change password දෙන්න. ඔය යනනේ මට කියන්න අමතක වුණා කලින් ගහපු එක මෙතන ගහන්න එපා. කලින් ගහපු password එක මෙතන ගහන්න එපා. අපි මේ සැරේ capital වලින් ගහමු king sl yt කියලා simple වලින් ගහලා 0.5 දාමු. පල්ලෙහාත් අපි මේක මෙතනින් ගහගමු. පල්ලෙහාත් ඒ password එකම අපි ගහගමු. king sl yt කියලා ගහගෙන හරි අපි දැන් change password දෙමු. ආයෙත් මතක් කරන්න යාළුවනේ අතන කලින් ගහපු password එක ආයෙ ගහන්න එපා. මට ඒක අමතක වුණා. හරි යාළුවනේ ඊට පස්සේ වටනවා your password was changed කියලා වටනවා. හරි දැන් යාළුවනේ ආයෙ password එක change කරලා මට message එකක් එනවා ආයෙ phone එකට password එක change වුණා කියලා. හරි යාළුවනේ ඔයාලා දැන් මෙතනින් මේක close කරලා මෙතනින් back වෙන්න. මම හිතනවා යාළුවනේ මේ වීඩියෝත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකක්ද කියනවා නම් ගොඩක් අයට දෙන ප්‍රශ්නත් තමයි මේක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒවා අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. වීඩියෝ එක share කරන්න යාළුවන්ටත් ඔයාලගේ දන්නේ නැති යාළුවන්ට බලන්න channel එක subscribe කරන්න bell එක ඕල් තියාගන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි අදට ගිහින් යනවා.